88 නොවැම්බර් 22 වෙනිදා රත්නපුර බස් නැවතුම් පොලේදී පජරෝ රථයකින් ආපු කණ්ඩායමක් විසින් උන් තුන් දෙනා බලෙන් පැහැරගෙන යනවා. ඒක තමයි සිද්ධිය. මේක බලෙන් පැහැරගෙන ගියා හොයාගන්න නැහැ. ඊළඟට එදාම රාත්‍රී පසු ආරංචි වෙන එදාම රාත්‍රී ඔස්ලන්දේ බොරලන්දේදී ඕන් කලාවක ඝාතනය කළා මරා දබලා තියෙනවා. ඇත්තටම මේ මරා දැමීම කළා තියෙන්නේ මං හිතන්නේ ඉතිහාසයේ ඊටාම ම්ලේච්ඡ නින්දිත විදිහට තමයි ඕන් තිදෙනා පහ මේ මරා දමලා තිබුණේ. ඕන් පසුව වාර්තා වෙනවා ඇස් උගුල්ලලා තිබුණා, නියපොතු ගලවලා තිබුණා, යටිපතුල් පළලා තිබුණා, කකුල් කඩලා තිබුණා. ඊළඟ ඔළුව දෙපැත්තේ පරාලන ගහලා ඒවයි ලනු දාලා මෝටර රථ වලින් ඇදගෙන ගිහිල්ලා තිබුණ පාර දිගේ.